හොඳයි. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රංවන් රං ශ්‍රීපා පද්මේ වන්සිරිපා කමල බබලවන ලද තඹවන් රැස් විහිදෙන තුංග සුසංස්ථිත නඛාධාතුන් වහන්සේ විරාජමානව වැඩ සිටින උතුම් සෑරජුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ යුගයේ අපිට බුදුසසුනේ හිත පැහැද වූ අපගේ ගුරු දෙවිඳුන්ට නමස්කාර වේවා. නියදා සමිඳුගේ පිහිටෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. ඒ වගේම මෙතෙක් කාලයක් මේ ඓතිහාසික සිද්ධාස්ථාන රැකගෙන අද මේ උතුම් පුණ්‍ය මොහොතේ ඊටමත් ප්‍රීතියට ශාසනික වශයෙන් තමන්ගේ පැවිදි ජීවිතය තුළ මේ උතුම් ශාසනික කටයුත්ත හදවතට එකඟවම ඊටමත් ප්‍රීතියෙන් අනුමෝදන් වන අපගේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ උත්තප්පු රජමහා විහාරයේ අති ගෞරවනීය අවසරයි පහළගම ජිනරතන අපගේ නායක ස්වාමීන් වහන්සේ වැඩ සිටිනවා. නායක හාමුදුරුවෝ පිළිගැනීමේ කතාව පුරාවටම මට දැනුනේ සතුට. හේතුව මේ දුක් කරදර මැද්දෙන් යම් තැනකට ආවට පස්සේ ගොඩාක් අතීතේ මතක් වෙනවා. ඒ නිසා ඒ නායක හාමුදුරන්ගේ පිළිගැනීමේ කටයුත්ත සාර්ථකයි. සාධාරණයි. අපේ නායක ස්වාමීන් වහන්සේට මේ භාග්‍යතුන් වහන්සේගේ සිද්ධාස්ථාන රැකගෙන මේ පින්වතුන්ට සුවසේ පින්කම් කරලා මේ සෑරජුම් බබලවන්නේ දීපු ආශිර්වාදේ ශක්තිය අපේ නායක හාමුදුරන්ට අමා නිවන පිණිසම හේතු වේවා. ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර වැඩම වදාළ පූජනීය අපේ අසල්වැසි විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම වැඩම වදාළ පූජනීය සංගරුවන පෙරටු කරගත් මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෑණිවරුනි. භාග්‍යතුන් වහන්සේගේ වන්සිරිපා නියදා සමිඳුගේ ආනුභාවයෙන් මේ ගරුතර සංගරුවනට සිල් මාතාවරුන්ට බුදු සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද උතුම් නඛාසෑ වන්දනාව සිද්ධ කරන්නට සුදම් නද තරුණ බෞද්ධ සංසදයේ පින්වතුන්ගේ කැපවීම දායකත්වයේ මූලිකත්වය පවතිනවා. ඒ සියලු දෙනා එකතුව මේ උතුම් සෑමලුවේ ගල් අතුරා දජපතාක සහිතව ආරක්ෂිත සතර දොරටු ගේට්ටු සහිතව නඛා චෛත්‍යරාජානන් වහන්සේගේ සෑරජානන් වහන්සේ ඒ නියධාතු සමිඳු පූජා කිරීම මේ පූජාවන්ගෙන් අරමුණු කරලා තිබෙනවා. සියඹලා ගහගම පහළගම නාවක්කුලම ඔත්තප්පුව අඹගහගම කුඩා බිලි වැව දලදාපුර ලුණු වැව ගුරුගම බාතියගම අලුත් දිවුල් වැව පරණ දිවුල් වැව දායක පින්වතුන් කවුරුත් මේ පින්කමට එකතු වෙලා තියෙනවා. අද ඓතිහාසික දවසක්. අපේ ජීවිතේ මහා පින්වන්ත දවසක්. මමත් සතුටු වෙනවා. ඇත්තටම අප්‍රමාණ සතුටටපත් වෙනවා මේ පින්කමට සහභාගී වෙන්න ලැබීම ගැන. මුලින් වස් දොස් යවලා තමයි පෙරහැරක වුණත් කස ගහලා තමයි ධාතු කරඬුව වඩම්මන්නේ. ඒ නිසා හිතවල කහට එහෙම තියාගන්න බෑ නිවේදක මහත්තයා. ඔව්.
ඒ කියන්නේ අපි අපේ යුතුයකම ඒ මොහොතේ හදා ගන්න ඕන. ඊළඟට තමයි නායක හාමුදුරුවෝ ලොකු ප්‍රශංසාවක් කරමින් කතාව පැවැත්වුවේ. එතකොට මිනිසුත් ඒ ප්‍රශංසාවෙන් ටිකක් ප්‍රීතිමත් වුණා. ඒකේ තියෙන වස්දොස් ටිකත් යවන්න ඕන. මිසක්කා එහෙම මම අපහසුතාවයටපත් වෙලා හෝ හිත රිද්දිලා එහෙම නෙවෙයි. මම මේකයි මුලින්ම සමාව ගත්තා. මට භාග්‍යතුන් වහන්සේගෙන් සමාව දෙන්න මේ උතුම් ධාතුන් වහන්සේගේ වන්දනාවට මම මොහොතක් හරි ප්‍රමාදයක් කළා නම් කියලා. හේතුව මේ සුවිශේෂී ස්ථානයක්. සුවිශේෂී පුණ්‍ය භූමියක්. මේ ස්ථානය මේ පින්වතුන්ට අද මේ වන්දනාවට එකතු වෙන්න ලැබීම ඔයාලගේ ජීවිතේ විශාල ආශිර්වාදයක්. අපි නවාරාදී බුදුගුණ බලයෙන් ඔබගේ ජීවිතේට සෙත් ලැබෙන්න දැන් සෙත් කළාද නැද්ද? සෙත් පැතුවා. නියදා සමිඳුගේ පිහිට පැතුවා. ඔයාලගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් අද මේ සෑරජුන් වන්දනා කිරීම. අපේ නායක ස්වාමීන් වහන්සේ පසුබිම විස්තර කළා. ඉතිහාසය විස්තර කළා. අපේ නායක හාමුදුරුවන් මට ආරාධනා කරන්න පැමිණි මොහොතේ මම ඉතාමත් සුහදව මං ඇසුරු කරපු හාමුදුරුව අතරින් සතුටුවෙන්ම ඇසුරු කරපු මොහොතක් ඒක. හේතුව උන්වහන්සේගේ අවංකකම. ඉතින් ඒ වගේ මුලින් මතක් කරන්න ඕන මේ පින්කමට මාව ගොඩක් උනන්දු කළා. අනුරාධපුර මහමෙවුනා අසපුවේ සංඝෝපස්ථායක ස්වාමීන් වහන්සේව වැඩවිසූ යටිබේරිය සෝමඥාන ස්වාමීන් වහන්සේ හරියට මහන්සි වුණා මේ පින්කමට අපිව වඩම්මන්න. උන්වහන්සේටත් නියදා සමිඳුගේ පිහිටෙන් නිරෝගී සුව ලැබේවා කියලා සිත පතනවා. නායක හාමුදුරන්ගේ අවුරුදු 50ක පැවිදි ජීවිතය තුළ මේ වෙහිරේ කැඩිලා බිඳිලා තිබ්බ තැන්, වල් බිහි වුණ තැන්, ගම පාළු වෙලා ගිය විදිය, මිත්‍යා දෘෂ්ටිය පැතිරිලා නකා වේරෙන් විහිදී ගිය ආලෝකයට වසාගෙන අඳුරක් ගිය හැටි නායක හඳුරු මතක් කළා. ඉතින් ආයෙත් බුදුරජාණන් වහන්සේගේ දහම් හඬ, ඒ කියන්නේ නියධාතුන් වහන්සේගෙන් විහිදෙන රශ්මි ධාරාව කොයිතරම් මිනිස්සු කළු වස්ත්‍ර වලින් වහන්න ගියත් ඒ රැස් විහිදෙනවමයි. කවුරු හරි කෙනෙක් ඔය වහලා තියෙන අඳුර සිදුරු කළොත් ඒ රැස් විහිදෙනවා. ඒ වාගේ මේ ගමේ පැතිරිලා තිබ්බ යම් අන්ධකාරයක් බුදුරජාණන් වහන්සේගේ දහම් හඬින් සිදුරු වෙලා නියධාතුන් වහන්සේගෙන් රැස් විහිදෙනවා වගේ අද මට පෙනෙන්නේ. දැන් මිනිසුන් සියලු දෙනා නියදහස් සෑ රජාණන් වහන්සේ වටා එකතු අද සාදුකාර පවත්වනවා. එදා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සිරුර සොබවන මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබුණා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ සිරිපා සංගල, භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලේ මහා පුරුෂ ලක්ෂණ 5ක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ සිරිපා පතුල සම ලෙස පොළොවේ පීඨනවා. පතුලේ යට වලක් වගේ නැහැ. සමානව තියෙන යටිපතුල සමානයි. විලුඹ දිගයි. දික් විලුඹ. සිරිපතුලේ ඇඟිලි දිගයි. ඊළඟට තමයි අපේ වාගේ මහ පොට ඇඟිල්ල ලොකුයි, හීන් ඇඟිල්ල පොඩි කියලා නෑ බුදුරජාණන් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේ දසපාරමිතා එකකට එකක් අඩුවක් නැතුව සම ලෙස දසපාරමිතා පිරුහෙයින් සිරිපා සංගලේ දසැඟිලි සමානයි. ඒක කොයි වගේද කියලා අපිට විස්තර කරන්න බෑ. හේතුව අද කිසි කෙනෙක්ගේ ලෞතුරා සම්බුදු කෙනෙක්ගේ හැර එවැනි පුරුෂ ලක්ෂණයක් පීටන්නේ නැහැ.
ඒක මහා පුරුෂ පින්වන්ත ලක්ෂණයක්. ලස්සනම ලක්ෂණ පුරුෂ මේ පාවේ අංගයක් මිසක්කා කැත එකක් නෙවෙයි ඒක. ඒක පිහිටන්නේ පින් බලයට. සිරිපතුල දැක්ක ගමන් පුදුම ලස්සනක්. දුක් දුරු වෙනවා. ඒ දසැඟිලි සමානයි. ඊළඟට සිරිපතුලේ යට දහසක් අර තියෙන දහසක් නිම් වලලු තියෙන චක්‍ර ලක්ෂණයක්. කරත්ත රෝදයක හැඩ. අද ඔබට ඒක කිව්වොත් සාමාන්‍යයෙන් ධර්ම චක්‍රයේ කරත්ත රෝද හැඩයක් තියෙනවා. ගරාදි රේඛා 1000ක් තියෙනවා. වටේ රවුම් 1000ක් තියෙනවා. සිරිපතුලේ යට රංතරම් පාට සිරිපා රෝස පාට පතුල්. ඒ සිරිපතුල් කොයිතරම් දූවිලි තියෙන තැනක තැබුවත් ඔසවනකොට පතුලේ තියෙන සියලුම දූවිලි බිමට වැටෙනවා. අංශුවක් රඳින්නේ නැහැ. දූවිලි නොරදින සමක් මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ අපේ කකුල ගත්තොත් අපේ පතුලේ ඇඟිලි තියෙන තැනින් නහරවැල් ඇඟිලි වල ඇටකටු පොඩ්ඩක් මතුවෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ රන්වන් සම් සිරිපා කමලේ පා මතු පිට මස් පිරිලා තියෙනවා. ඒක කැතක් නෙවෙයි පුදුම ලස්සනක්. ඒ පා මතු පිටත් අත්වල දැන් අපි අත් මෙහෙම ගන්නකොට අතේ ඇඟිලි ඇටවල පොඩ්ඩක් ඉස්සිල්ලක් තියෙනවා. නහරවැල් පේනනවා. බුදුරජාන් වහන්සේගේ ඒ අත්වල මතු පිටත් මස් තියෙනවා. උරහිස මස් තියෙනවා. පිටිකොන්දේ මස් තියෙනවා. සත්තැන සුපිහිටි මස් තියෙනවා. සත්තුත්සදෝ කියලා කියන්නේ. සත්තැනක මස් පිහිටලා තියෙනවා. අනිත් අයගේ නෑ ඒක. පුදුම ලස්සන. ඊළඟට ගොප් ඇටේ මේ අපේ කකුලේ මේ තියෙන මතුවෙලා ගොප් ඇටේ බොලට නේද කියන්නේ? කකුලේ තියෙන ගොප් ඇටේ. ඒ ගොප් ඇටේ තියෙන්නේ ටිකක් උඩකින්. ඒක කැතක් නෙවෙයි ලස්සනක්. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල කොටස් 4කට බෙදුවොත් එක කොටසක් විලුඹට ගිහිල්ලා තියෙනවා. ඊළඟ කොටසේ පාදයක උඩට ඉසවිලා තියෙනවා. ඊළඟ කොටස් දෙක ඉදිරියට තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පාදකේ කෙන්ඩා දැන් සාමාන්‍යයෙන් සමහර අයගේ අපේ තියෙනවා. සමහර අයගේ කෙන්ඩ ලොකුයි. කකුලේ කෙන්ඩ මහතයි. ওই වැඩ කරන අයගේම බලන්න කකුලේ කෙන්ඩ මහතයි. බුදුරජාණන් වහන්සේගේ කෙන්ඩා ඊනි මුවෙක්ගේ වගේ සිහින් චූටි. මහත නැහැ. ඊනි මුවෙකුගේ බඳු කෙන්ඩා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ රත්තරම් පාට සම දුහවිලි නොරදින සමේ මේ දනහිස නැවෙන්නේ නැතුව හිටගෙන අල්ලන්න පුළුවන්. ඒක මේ ලෝකේ කිසි කෙනෙකුට කරන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. මේ ශරීරයේ හරියටම කොටස් දෙකකට බෙදුවොත් එහෙම මේ ඉනෙන් නම් බෙදෙන්නේ මේ ලෝකේ ඕනම කෙනෙක්ගේ එක්කෝ ඉනෙන් පල්ලහැ දිග වැඩි එක්කෝ ඉනෙන් උඩ උස වැඩි. හරියටම ශරීරය බෙදෙන්නේ නැහැ මදි. ඇඟෙන් පල්ලහැයි උඩ ඇඟේ පහළ කොටසයි උඩ කොටසයි සමාන නැහැ මේ ලෝකෙ මිනිස්සුන්ගේ. බුදුරජාණන් වහන්සේගේ සමානයි. දිගු ඇඟිලි තිබෙන නිසා සිටගෙන නොනැමී දන ඇල්ලිය හැක්කේ. දනහිස අල්ලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තියෙන රෝම කූපවල එක ලොම් ගහයි හැදෙන්නේ. ඔබගේ අත දිහා බැලුවොත් එක රෝම කූපයක ලොම් ගස් දෙක තුනක් ඇවිල්ලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ එක රෝම කූපයයි තියෙන්නේ. ඒ එන රෝම කූප උඩ පැත්තට හැරිලා දකුණු පැත්තට කැරකෙනවා. සංසාරේ පල්ලහැට වැටෙන වැඩ කළා නැහැ. ඉහළට යන දේවල් කළා තියෙනවා. ශ්‍රේෂ්ඨ කර්ම කරපු නිසා ශරීරේ රෝම කූප උඩ පැත්තට හැරිලා කැරකෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පිටකොන්දේ අපේ කාණුවක් වගේ තියෙනවා.
බුදුරජාණන් වහන්සේගේ පිටකොන්ද උත්තන්තරෝ කියලා කියන්නේ. උත්තරාන්සරෝ. ඒ පිටකොන්දේ මස් පිරිලා තියෙන්නේ. ශරීරේ රවුමට තියෙන්නේ. නිග්‍රෝධ මණ්ඩල. නුගරුක්ෂයක් වගේ පිරිපුන්. සිංහෙක්ගේ වගේ පෙනුම තියෙනවා. සිහිය පුබ්බද්ද කායෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ ඇඟිලි දිගයි. නියපොතු තඹ පැහැයයි. බුදුරජාණන් වහන්සේගේ බෙල්ල ගොඩාක් ලස්සනයි රවුම්. අර ස්වරාලේ මිනිසුන්ගේ ඉදිරියට පොඩ්ඩක් ඇවිල්ලා පේනවා. මෙහින් නාරවල් පේනවා. එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේගේ මුව මඩල ගොඩාක් ලස්සනයි මුහුණ. දෙයිදුණු දෙකක් බඳු ඇහි බැම තියෙනවා. ඒ ඇහි බැම අනුව්‍යංජනයක්. මහ පුරුෂ ලක්ෂණ බබලවන ලක්ෂණ දෙකක්. ලස්සනට රවුමට තියෙනවා. දෙයිදුන්නේ භාගේ වගේ. ඒ දෙක අතර සුදුම සුදු ඌර්ණ රෝම ධාතුව තියෙනවා. සුදුම සුදුයි කැර කිල්ල තියෙනවා. නහය දිගටි. බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා උඩු ඇන්දේ දත් 20යි යටි ඇන්දේ දත් 20යි. දැන් අපේ ඉස්සරහ දත් ලොකුයි මැදකට පුංචි හක්කේ දත් ලොකුයි. බුදුරජාණන් වහන්සේගේ දත් 40ම එකම ගාන. ඒ දන්ත ධාතුන් වහන්සේලා උඩින් එකම මට්ටමට තියෙන්නේ. දන්ත ධාතුන් වහන්සේලා දෙකක් අතර හිදසක් නැහැ. අවිවර දන්තෝ සුදුම සුදු පාටයි සුසුක්ක දන්තෝ දතකට දතක් සමානයි සමදන්තෝ. පුලුල් දිවක් තියෙනවා. දැන් සමහර අය දිව එළියට දාලා මෙන්න එකට අල්ලනවා නහය අල්ලනවා. බුදුරජාණන් වහන්සේට දිව එළියට අරගෙන මේ කන් දෙක අල්ලන්න පුළුවන් දිවෙන්. නලල අල්ලන්න පුළුවන් දිවෙන්. පුලුල් දිවක් තියෙනවා. බ්‍රහ්මස්වරේ තියෙනවා. බ්‍රහ්මීක් වගේ කතා කරනකොට නින්නාද දෙනවා. වචනේ හොඳට අර්ථය ඇහෙනවා. අර්ථය ගම්ම්‍ය වෙනවා. හොඳට උච්චාරණය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ හඬ. ඇස් දෙක පුළුල්. චූටි ඇස් නෙවෙයි. ටිකක් ලොකුයි ඇස් ලස්සනයි. එදා ඉපදුන වහු පැටියෙකුගේ වගේ ගෝප කුමෝ අබිනීල සුනෙත්තෝ නිල්ම නිල් පාටයි. පුනලල පුලුලුයි. කේස ධාතුන් වහන්සේලා නිල්ම නිල් පාටයි. අක් බඹරුසේ කැරකිලා තිබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිර දුටු දුටුවම් ප්‍රසාදයට පත් කරවන අපේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර ලප කැලල් ඒ ශරීරේ නැ ඍජුයි බ්‍රහ්මයේ වගේ බ්‍රහ්මුජ්ජුකායෝ. මේ විදිහට බබලන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මේ වම් සිරිපා මත ඒ දිගු ඇඟිලි සැරස වූ තඹම තඹ පාට තඹවන් පාට හොඳට ඉස්සිලා දිගට තියෙන තුංග සුසන්තිත නිය ධාතු දිගයි ඉස්සිලා තියෙන්නේ වල ගහිලා නැහැ. ඊළඟට සිනිද්ද සියුම් ඒ දැන් ඇඟි නියපොතු තියෙනවා සමහර අයගේ ඝනකම වැඩි. සමහර අයගේ බලන්න සමහර අයගේ රවුම් තියෙනවා නියපොතු සමහර අයගේ හතරැස්. ඊළඟට උවදුරු කරදර වැඩිම නියපොතු වලට ඔය කකුලේ මහ පොට ඇඟිල්ල නියපොත්තට මිනිසුන්ගේ නියපොතු කුණු වෙනවා. කළු ගහනවා. හරියට කපා ගන්න බෑ. නියපොතු දෙක අස්සේ වක ගහනවා. මගේ බුදුරජාණන් වහන්සේගේ එහෙම නැහැ. සිවුම් ලුණු සිවියක් වගේ සිවුම් නියපොතු. නැවත නැවත කපන්න ඕනේ නැහැ. සම්බුදු වෙන මොහොතේ යම් විදියකට තිබ්බද
පිරිනොම් පාන වෙලාවෙත් එහෙම තමයි. බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාන වෙලාවේ මේ ශරීරයේ එක කොටසකින් ගින්දර එක කොටසකින් ජලය එක අතකින් ගින්දර එක අතකින් ජලය එක ඇඟිල්ලකින් ගින්දර එක ඇඟිල්ලකින් ජලය එක නිය පොත්තකින් ගින්දර අනිත් නිය පොත්තෙන් ජලය එක නිය පැත්තක නිය ධාතුන් වහන්සේගේ කොටසකින් ජලය එක නිය ධාතුන් වහන්සේගේ කොටසකින් ගින්දර මේ සෑයේ වැඩ සිටින නිය ධාතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාවදාලසේක. අපගේ සම්බුදු රජාණන් වහන්සේගේ 이르දිය පැතුරු උතුම් නිය ධාතුන් වහන්සේට নমස්කාර වේවා. ඔත්තප්පුව නකා විහෙර මේ උතුම් රජමහ විහෙරේ වැඩ සිටින නිය ධාතුන් වහන්සේ ගැනයි මොහොතක් සිහිපත් කළේ. බුදුරජාණන් වහන්සේ සරණ ගියා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ සුර අසුර යක්ෂ රාක්ෂස නාග ආදී ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ බොහෝමයක් දෙනා බුදුන් සරණ ගියා. ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල ළඟ වැඳ වැටුණා. ඒ වැඳ වැටෙනකොට අංගී රස වූ සියලු අංගයන්ගෙන් රැස් විහිදෙන ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මේ තඹවන් නිය ධාතුන් වහන්සේගෙන් තඹ රැස් විහිදුණා. මහා බ්‍රහ්මයාගේ සක්දිවිඳුගේ සතරවරන් දෙවියන්ගේ බුදුන් සරණ ගිය දෙවිවරුන්ගේ බ්‍රහ්මයන්ගේ සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප ආනන්ද නන්ද රාහුල ආදී මුනිවරු බුදුරජාන් වහන්සේ ළඟ වැඳ වැටිද්දී මේ උතුම් නිය ධාතුන් වහන්සේගෙන් විහිදී ගිය රශ්මි ධාරාවෙන් ඒ සියලු දෙනා සිසිල් වී ගියා. දේව මනුස්ස රහතන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා මේ නිය ධාතුන් වහන්සේගේ අභිමුඛේ. ඒ නිසා මේ උතුම් විහෙරේ වැඩ සිටින නකා ධාතුන් වහන්සේ බ්‍රහ්මයෝ වඳපු ධාතුන් වහන්සේ දෙවියෝ වැඳපු ධාතුන් වහන්සේ සුර අසුර යක්ෂ රාක්ෂස නාගාදීන් වැඳපු ධාතුන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සපාදී මේ බුද්ධ ශාසනයේ මහා මුනිවරු සම්බුදු සිරිපා වඳිද්දී වන්දනා කරපු ධාතුන් වහන්සේ රන්දෙනේ වැඩ සිටිය ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා අස්තර 20 නිය ධාතුන් වහන්සේලා තඹවන් රැස් විහිදුවමින් වැඩ සිටියා. රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් මේ ලක්දිරණට ලැබුණා. භාතිය රජතුමාගේ කාලේ ඒ බොහෝ දෙනා වඳින පුදන රැස් විහිදෙන භාග්‍යතුන් වහන්සේගේ වන් සිරිපා පද්මේ මහා පොට ඇඟිල්ල ඒ උතුම් ධාතුන් වහන්සේගේ නිය ධාතුන් වහන්සේ පරම්පරාවෙන් වන්දනාවට පැමිණි බව රජතුමා දැනගෙන වන්දනා කළා. ඒ රජතුමාගේ මූලිකත්වයෙන් ඒ විස්තර ජනප්‍රවාදයෙන් එන විදිහට මේ උතුම් පිම්බිමේ තැන්පත් කරලා මේ උතුම් වෙහෙර ධාන්‍යාකාරව ගොඩනගලා තියෙනවා. වී ගොඩක් වගේ බැත ගොඩක් වගේ. ඒතර මේ වගේ ප්‍රදේශයක තැන්පත් කරන්න තරම් ඒ කාලේ කොච්චර සංගරුවන සද්ධාවන්ත සංගරුවනක් සද්ධාවන්ත උපාසක උපාසිකාවන් හිටියද කියලා බලන්න. ඊට පස්සේ මේ අවට 100 ගණන් අක්කර මේ විහෙරේ පාලනේ නඩත්තුවට වෙන් කළා. මිනිස්සු වගාදිගා කරගන්නවා එකකින් කොටස වෙහෙරට පූජා කරනවා. ඒ වෙහෙරේ ඒ කොටසෙන් තමයි වෙහෙර නඩත්තු කරන්නේ සංඝයාට දානමාන වෙහෙර විහාර හැදෙන්නේ. ඒක පස්සේ කාලෙක නැති වෙන්නේ නැති ඒක තමයි තව රජ කෙනෙක් මේවා ආපහු මිනිසුන්ට සිහි කළා නීතිය පනවලා කුළුණක් හිටවලා ඉර හඳයි බලු බල්ලෙකුයි කවුරෙකුයි ගැහුවේ.
ඉරහඳ පවතිනතුරු මේ වෙහෙරට පුද සත්කාර නොකොට වෙහෙර විහාරවලට අයිති ඉඩකඩම් බුද්ධ ශාසනයට පූජා කරපු ඉඩකඩම් වල භුක්ති විඳින මිනිස්සු මේ උතුම් සෑය නොවැඳ පුදන්නේ නැතුව හිටියොත් එහෙම උඹලා මරණින් මත්තේ බලු කපුට වෙලා උපදිනවා ඉරහඳ තියෙන තුරු කියලා තමයි මේ සංකේතයෙන් සටහන් කළේ. සුළුපටු නෑ. මේ ගමේ මිනිස්සුන්ට මැරෙන්න කලින් දැන් සමාව ගන්න ඕන. මෙච්චර කාලයක් වෙහෙර අමතක වෙච්ච එකට. තමන් ළඟ ඉන්න වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ අමතක කොල්ලා රහත් වෙන්න හදනවා. තමන්ගේ ගමේ වෙහෙර ගරා වැටිලා වල්ලි වල වල් හැදිලා සතා සිව්පව ලගිනවා. ඒකට පයින් ගහගෙන පස්සහර වගෙන රහත් වෙනවා. කොහි බුද්ධ ශාසනයකදී කොයි බුද්ධ ශාසනයකදී නායක හාමුදුරුවෝ කිව්වා මම 50 වසරක ජීවිතේ හාමුදුරනේ මට රහත් වෙන්න බැරි වුණා කිව්වා. ඒ වුණාට මේ ගම්වල මිනිසුත් එක්ක කරන කියන වැඩත් එක්ක මට ඉවසගෙන ඉන්න පුළුවන් වුණා කිව්වා. රහත් වෙන්න බැරි වුණාට අපේ ගමට අපේ පන්සලට දාන ගෙනාවු උපාසකම්මලා රහත් වෙලා කිව්වා. මට මොකවත් නැහැ කිව්වා. හැබැයි මං උන්දලා දිහා බලාගෙන ඉවසගෙන හිටියා කිව්වා. මගේ හිත ඇතුලෙන් සාදුකාරයක් දුන්නා හාමුදුරන්ට. මට ඉදා ඔය කතාව කිව්වා. ඉතින් ලොකු කතාවක් මට කිව්වා හාමුදුරුවෝ. දැන් මට දැන් තමයි මතක් වුනේ. මේ ඉවසීම තරම් ඉවසීම තරම් දෙයක් තවත් නැහැ. ඉතින් හාමුදුරුවෝ මේ ගම දාලා යන්නේ නැතුව මේ විහෙරට වැඳ වැඳ මෙතන හිටපු නිසා මේ දිනෝ දහක් දෙනා එකතු වෙලා මේ විහෙර වඳින දවසේ නායක හාමුදුරන්ට ළඟ ඉඳලා ඒ සතුට විඳ ගන්න පුළුවන් වුණා. ඉවසීමේ ප්‍රතිඵල. ගමේ මිනිස්සුන්ගේ මූණ බලන්න බැරි වැඩ හාමුදුරුවෝ කළේ නැහැ. මිනිස්සුන්ගේ අතින් වෙන්න ඉඩ තියෙනවා. ඕකට හොඳම දේ තමයි හොඳට කිරිහාර හදලා කිරිහාර පාත්‍රයක් මිනක ධාතුන් වහන්සේට පූජා කළා මල් පහන් පළතුරු පූජා කළා පහන් දැල්වලා තිරුවන් වැඳලා තුනුරුවන්ට පුදලා සමාව ගන්න. මගේ අතින් බුද්ධ රත්නයේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට මේ උතුම් වෙහෙරට සංගරුවනට මට වරදක් වෙලා තියෙනවා නම් මගේ අතින් වෙන්න ඇති මම දන්නේ නැහැ. මට සමාව දෙන්න කියලා. බලු කපුටු ජීවිතෙන් ඔබ නිදහස් වේවි. ලීසි නෑ පොඩි වචනය තමාට එනවා. දැන් මේ නකධාතුන් වහන්සේ කියන්නේ අනන්ත සක්වලට ගිනි දහරා විහිදුවන්න පුළුවන් ධාතුන් වහන්සේ නම. ජල දහරා විහිදුවන්න පුළුවන් ධාතුන් වහන්සේ නම. භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානයක් තිබුණා නම් මේ නකධාතුන් වහන්සේගෙන් මේ අනන්ත සක්වල එළිය වෙන්න රැස් විහිදුවන්න පුළුවන්. ඉරු දහසක් පෑවුවට වඩා සඳ දහසක් පෑවුවට වඩා එච්චර ආනුභාවයක් මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ නියදා සමිඳුකී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සම්බුදු සිරුර ගැන කවර කතාද? බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ නියධාතුන් වහන්සේගේ අගකටවත් මේ දෙවියන් මරුම් බඹුන් සහිත ලෝකේ කාටවත් අනතුරු කරන්න බෑ. අනතුරු කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේගේ කැමැත්ත භාග්‍යවතුන් වහන්සේගේ කැමැත්ත නැතුව නියපොත්තක් වුණත් වෙන් කරන්න බෑ. මේ උතුම් ධාතුන් වහන්සේගේ වෙන්නේ අනුභවයක් තියෙනවා. මේ උතුම් නියදහස් සමිඳු රං කරඬුවෙන් වැඩමුවා නම් බ්‍රහ්ම ලෝකයට සියලු බ්‍රහ්ම රාජවරු එකතුව බ්‍රහ්ම පුද සත්කාරයෙන් විහෙරවල් කළා වඳිනවා. දෙව්ලොවට වැඩමුවා නම් සියලු දෙවිවරු එකතු වෙලා සියලු දිව්‍ය සම්පතෙන් නකධාතුන් වහන්සේ පුදනවා. නාග ලෝකයට වැඩමුවා නම් මේ නුතුන් නියධාතුන් වහන්සේ මාණික්‍ය මත තියලා මණික් වලින් සෑය කරනවා.
කඩුපුල් නාග පුෂ්පයන්ගෙන් පුදනවා. අපේ මිනිස්සු මේ වාගේ තැනක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. නායක හාමුදුරන්ට කෘතඥතාවය තියෙනවා. නායක හාමුදුරුවෝ මතක් කළා හාමුදුරනේ මේවා වල් හැදිලා ගමේ මිනිස්සු නකා ධාතුන් වහන්සේට පිටුපාලා බුදුරජාණන් වහන්සේට පිටුපාලා කොහෙදෝ රහත් වෙන්න දුවද්දී මම මේ සෑයේ වැඳගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට වඳින රන්වැලි සෑ වන්දනාවට නායක හඳුරෝ අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ වන්දනාවට එකතු වුණා කියලා. එදා තමයි කියනවා ජීවිතේ හැරවුන් ලක්ෂය. කල්යාණ මිත්‍රය ඇසුරු කළා. ඊට පස්සේ පන්සල හෝ අසපුව කියලා හෝ ආරණ්‍ය වාසී කියලා හෝ ග්‍රාම වාසී කියලා හෝ ભેදයක් නැතුව ධර්මයට කැමති වුණා. ගමේ මිනිස්සු අසපුවට බණ අහන්න යනකොට විරුද්ධ වුණේ නැහැ. කැමති වුණා. උන්වහන්සේ කොයින් හරි මේ මිනිස්සු ධර්මයේ තුල නිවැරදි වේවි මිත්‍යා දෘෂ්ටි අත්හරීවි කියන ඉවසීමෙන් හිටියා. ඊට පස්සේ මේ විහෙර ගැන ආරංචි වෙනකොට මම කිව්වේ මේ නකා ධාතුන් වහන්සේ ගැන විස්තර කරලා මට කිව්වා මේ ධර්ම දේශනාව වලට මෙච්චර අමාරු වෙන්නේ නැහැ. අපි දුවගෙන එනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා අහලා වන්දනාවල් මෙතන සිදු කළා. එක වැස්ස දවසක මේ මළුවේ මඩ තැන් තැන් වල මළුව සමතලා වෙලා පිරිසිදු වෙලා නැහැ. එකල දාලා තිබ්බ වැලි, එකල තිබ්බ මලු පෙත් ඔක්කොම විනාශ වෙලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා බලන්න මේ අසපුව කියලා හෝ මේක පිටතැනක පන්සලක්නේ කියලා කතාවක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනයි. ඉතින් එදා ස්වාමීන් වහන්සේ උනන්දු කරවලා තියෙනවා අපේ නායක හඳුර මතක් කළා. අනේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන මඩ තියෙද්දි ඔයාලා ගෙවල් වල ටයිල් අල්ලගෙන ඉන්නවා. ඇත්තටම නායක හඳුරනේ මටත් ඔය නිතර හිතෙන එකක්. මේ කෙලෙස් සහිතව මිරණ්ඩු සරවල් වෙලා හතර මහා අපායම හදාගන්න gedara බලන් දෙපෑ තියෙන ලස්සන. සසර දුකින් අපි එතර කරවන අප මුනිදුගේ ධාතු තැන්පත් සෑයේ සමහරලාට පන්සලේ සෑයේ මිනිස්සු උණු ගාලා නැහැ.